NDR 18.8 කිව්වම ඔයා දන්නවා මේ දිනවල ලංකාවේ වැඩිපුරම කතා බහට ලක් වෙන වැඩිපුරම සෝෂල් මීඩියා වල සර්ච් කරලා බලන පාටි බොක්ස් මොඩලයක් තමයි මේ NDR 18.8 කියන්නේ. ඉතින් rubistore.lk අපි ඔයාට අද අරගෙන ආවිල්ලා තියෙන්නේ මෙන්න මේ NDR 18.8 කියන පාටි බොක්ස් එකේ අන්බොක්සින් වීඩියෝ එකක් සහ full option full review වීඩියෝ එකක්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. අපි දැන් පාටි බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු මේ පාටි බොක්ස් එකේ එන ඔප්ෂන් මොනවද, සවුන්ඩ්ස් කොහොමද, කැරොකේ සිං කරනකොට කොහොම වොලියුම් එකක්ද, කොහොම සවුන්ඩ් එකක්ද එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් NDR 18.8 කියන පාටි බොක්ස් එක කරන බොක්ස් එක ගත්තොත් එහෙම NDR 18.8 කියලා ගහලා තියෙනවා. ඒගොල්ලෝ ඒ වගේම අඟල් 8 ස්පීකර්ස් දෙකක් එනවා කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ දෙන ඇක්සසරිස් වයර්ලස් මයික් දෙකක් එනවා, රිමෝට් එකක් එනවා කියලා ගහලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් NDR 18.8 මෙතන ෆුල් ෆොටෝ එකක් දාලා තියෙනවා. වගේම පාටි බොක්ස් එකේ අනිත් පැත්ත ගත්තොත් මෙතන දාලා තියෙනවා මේගොල්ලෝ උඩ පැනල් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. වගේම මෙතන ෆන්ක්ෂන් ටික දාලා තියෙනවා, මේඩ් ඉන් චයිනා කියලා ගහලා තියෙනවා. මෙතනත් දාලා තියෙනවා ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් ටික මෙතන දාලා තියෙනවා. ඉතින් අපි පාටි බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු අපේ යුනිට් එක කොහොමද අපිට ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි NDR 18.8 කියන පාටි බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා අඩි 2.5ක් වගේ උස තියෙනවා. ඒ වගේම තමයි හොඳ හෙවි ප්ලාස්ටික් එකකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන පාටි බොක්ස් වල නොයන NDR 18.8 18.10 කියන පාටි බොක්ස් වලට විතරක් ආවේනික මේ වගේ RGB light system එකක්, lines වලින් සමන්විත RGB light system එකක් තියෙනවා. මෙතන NDR badge එක ගහලා තියෙනවා මේගොල්ලෝ. ඒ වගේම තමයි ඔයාලට මේක පැත්ත පෙරලලා පාවිච්චි කරන්න මේ වගේ රබර් නොබ් දෙකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ට්විටර් එන්නේ මේ දෙපැත්තේ. ට්විටර් එන්නේ සයිඩ් දෙකේ අඟල් 3 අඟල් 2 වගේ ට්විටර් දෙකක් එනවා සයිඩ් දෙකේ. ඒ වගේම තමයි බලා ගන්න පුළුවන් ඔයාලට මේකේ පිටිපස්සේ තමයි power on switch එක, ඒ වගේම LED panel එක on off switch එක තියෙන පිටිපස්සේ. ඒ වගේම තමයි මෙතන තියෙන ඔයාට මයික් දෙකක් වෙනම ඇඩිෂනල් ඉන් කරගන්න පුළුවන් වයර්ලස් මයික් දෙකට අමතරව. ඒ වගේම chip එකක් ඉන් කරගන්න පුළුවන්, USB එක ඉන් කරගන්න පුළුවන්, AUX ඉන් එක වගේම watt 15ක charge එකත් ඔයාට මෙතෙන්ද ඉන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන බේස් එක පිට වෙන්න මේගොල්ලෝ හෝල් එකක් දීලා තියෙනවා. බැටරි එකත් මේකේ ඔයාට වෙනම රීප්ලේස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන අන ටික අයින් කරලා. ඒ වගේම තමයි මෙතන මේගොල්ලෝ පොඩ්ඩක් බර නිසා මේ පාටි බොක්ස් එක වීල්ස් දීලා තියෙනවා ඔයාට මේ ට්‍රැවල් කරනවා නම්. ඉතින් අපි දැන් බලාගමු මේකට එන ඇක්සසරිස් මොනවද කියලා. මෙන්න මේ වගේ පොඩ්ඩක් ඩිස්ප්ලේ එක සහිත සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙන, සාමාන්‍යයෙන් කැරෝකේ සිං කරන්න පුළුවන්, ෆැමිලි පාටි එකට පාවිච්චි කරන්න පුළුවන් වයර්ලස් මයික් දෙකක් මේගොල්ලෝ ෆ්‍රී දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මීටර් 10ක් 15ක් අතර වැඩ කරන වයර්ලස් මයික් දෙකක් ෆ්‍රී හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට හම්බෙනවා මෙන්න මේ වගේ රිමෝට් එකක් හම්බෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ යූසර් මැනුවල් එකක් හම්බෙනවා. ඔයාලට මේකේ තියෙන සියලුම ඔප්ෂන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් තියෙනවා, බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ මේ වගේ watt 15ක charge එකක් හම්බ වෙනවා, charging adapter එකක් හම්බ වෙනවා මේ වගේ කේබල් එකක් සමග.
රයිට්, දැන් අපි බලමු මේකේ මේන් පැනල් බෝඩ් එකේ තියෙන ඔප්ෂන් මොනවද කියලා. මුලින්ම අපිට තියෙනවා ඔයාට මේන් වොලියුම් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේන් වොලියුම් එක ඔයාට 32 දක්වා අඩු වැඩි කරගැනීමේ හැකියාව. මෙතන අපි අඩු වැඩි කරනකොට මෙතන ඉන්ඩිකේට් කරනවා ඩිස්ප්ලේ එකේ. ඒ වගේම තමයි මයික් වොලියුම් එකත් ඔයාට 0 ඉඳලා 16 දක්වා අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා මයික් එකේ ඩිලේ එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉකෝ එක, ඒ වගේම නෝමල් සවුන්ඩ් එකේ බේස් එක, ට්‍රිබල් එක අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා මේ ඇඩ්ජස්ටර්ස් හතරෙන්. ඒ වගේම තමයි මෙතනින් ඔයාට මෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. රේඩියෝ මෝඩ් එකට, AUX මෝඩ් එකට, ලයිට්නින් මෝඩ් එකට, වගේම බ්ලූටූත් මෝඩ් එකට බ්ලූටූත් මෝඩ් එක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙතන මයික් ප්‍රයොරිටි එක තියෙනවා. එතකොට රෙකෝඩින් බටන් එක මෙතනින් පුළුවන් අර සාමාන්‍ය පාටි බොක්ස් වල එන පරිදි ඔයාගේ සින්දුවක් ප්ලේ පෝස් කරගන්න, ඉස්සරහට පස්සට යවා ගන්න පුළුවන් මේ බටන්ස් වලින්. මෙතනින් පුළුවන් ඔයාට ලයිට් එක ඕෆ් කරගන්න සහ ලයිට් ස්ටයිල්ස් මාරු කරගන්න. ලයිට් ස්ටයිල්ස් මං හිතන්නේ මේකේ 8ක් වගේ තියෙනවා. ඔයාට ඔන් ඔෆ් කරලා තියාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේකේ අඟල් 8 වූෆර් දෙකක් ඉන්නේ. අඟල් 8 ස්පීකර් දෙකක් ඉන්නේ. මම ඔයාලට කලින් කිව්වා මේකේ ට්වීටර් එන්නේ දෙපැත්තේ. ඒ වගේම තමයි මේකේ බැටරි කැපැසිටි එක ගැන කිව්වොත් එහෙම නෝමල් ඔයාට මේක ෆුල් චාර්ජ් කරන්න පැය 3මාරක් 4ක් වගේ වෙලාවක් යනවා. ඔයාට චාර්ජ් කරලා පාවිච්චි කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. ඩිරෙක්ට් AC ප්ලග් කරලා මේක පාවිච්චි කරන්න බෑ. මේකේ බැටරි එක ෆුල් චාර්ජ් කරලා ඔයාට පැය 2මාර 3 වගේ ලයිට්ස් ඔන් කරලා ෆුල් වොලියුම් දාලා පැය 2මාරක් වගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අර පාවිච්චි කරන විදිහ අනුව ටයිම් එක වෙනස් වෙනවා. ඉතින් අපි බලමු දැන් මේකෙන් සවුන්ඩ් එක කොහොමද කැරකයක් දාලා සින් කරලා බලමු සවුන්ඩ් එක කොහොමද මයික් වොලියුම් එකේ අවුට්පුට් එක කොහොමද කියලා. ඉතින් ඔයා දැක්කා කැරොක් එකක් සින් කරනකොට කොහොමද මයික් සවුන්ඩ් එක අවුට්පුට් එක කොහොමද වොලියුම් අවුට්පුට් එක කොහොමද කියලා. ඉතින් ඔයාට විශේෂයෙන් මතක් කරනවා rubystore.lk අපේ මාළඹේ ෂෝරූම් එකට ඔයා ආවොත් NDR 18.0 වගේම NDR බ්‍රෑන්ඩ් එකේ විශාල මොඩල්ස් ප්‍රමාණයක් අපේ අලුත්ම ලොට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම NDR බ්‍රෑන්ඩ් එකට වඩා හොඳ ක්වොලිටි බ්‍රෑන්ඩ්ස් උත් අපි ගාව තියෙනවා. බ්‍රෑන්ඩඩ් ඒවත් අපි ගාව තියෙනවා. ඔයාට අපේ ෂෝරූම් එකට ඇවිල්ලා හිතේ හැටියට සවුන්ඩ් චෙක් කරලා බලලා ඔයාගේ අවශ්‍ය පරිදි චෙක් කරලා බලලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ මේ හොට්ලයින් නම්බර් කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගෙන ඔයාට නිවසටම පැය 48ක් ඇතුළත ලංකාවේ ෆාස්ට්ම ඩිලිවරි සර්විස් එක හරහා ආරක්ෂා සහිතව ඔයාට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. වගේම ලංකාවේ බොහෝ දුරට අඩු ඔප්ෂන් එකක් තමයි පාටි බොක්ස් වලට සහ ස්මාර්ට් ටීවී වලට රිපෙයාර් ඔප්ෂන් එක. rubystore.lk අපි ඔයාට අවුරුදු 2-3ක් ගියත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් අවුරුදු 2-3ක් ගිහිල්ලා වුණත් ඕන රිපෙයාර් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි මේ හැම පාටි බොක්ස් එකක්ම ඉම්පෝර්ට් කරන්නේ ඩිරෙක්ට් කම්පැනි වලට ගිහිල්ලා කම්පැනි වල සවුන්ඩ් චෙක් කරලා බලලා ක්වොලිටි එක චෙක් කරලා තමයි මේ හැම පාටි බොක්ස් මොඩල් එකක්ම ඉම්පෝර්ට් කරන්නේ. ඉතින් අපි හැම පාටි බොක්ස් මොඩල් එකකම හැම පාට් එකක්ම අපි ගෙන්නනවා ලංකාවට. ඔයාට අපේ rubystore.lk මාළඹේ ෂෝරූම් එක හරහාම ඕන කාලයකදී ඕන රිපෙයාර් එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට ගොඩක්ම වැදගත් වෙන ඔප්ෂන් එකක් තමයි. ඉතින් අපි ආරාධනා කරනවා rubystore.lk අපේ මාළඹේ ෂෝරූම් එකට ඇවිල්ලා මේ පාටි බොක්ස් මිලදී ගැනීමේ හැක් ගන්න කියලා. ඔයාට ඒ වගේම තමයි මතක් කරන්න පේමන්ට් මෙතඩ් කොකෝ පේමන්ට්, ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්,
ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් ඒ වගේම කාඩ් පේමන්ට් වගේ පේමන්ට් කරන්න ඔයාට මෙතඩ්ස් ගණනාවක් අපි දීලා තියෙනවා. ඉතින් පරක්කු කරන්න නැතුව ඔයාගේ පාටි බොක්ස් සිහිනය සැබෑ කරගන්න rubystore.lk එකට එන්න කියලා ආරාධනා කරන ගමන් rubystore.lk අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඔයා මේ වීඩියෝ එක නරඹුවාට ඔයාට බොහොම ස්තුතියි. නැවතත් වීඩියෝ එකකින් හමුවන තුරු අපි සමගන්නවා අපි rubystore.lk මාළඹේ showroom එකෙන්.